ඔබේ ජංගම දුරකථනය හැක් කරලාද? ආයිබෝවන්. අද කාලේ අපේ මුළු ජීවිතේම තීරණය කරන්නේ අපේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක කිව්වොත් වැරදක් නැහැ. බැංකු ගිණුම් තොරතුරු, පෞද්ගලික පින්තූර, ඊමේල් වැනි අපේ හැම රහසක්ම තියෙන්නේ මේ පුංචි උපාංගය ඇතුලේ. අන්න ඒ නිසාම හැකර්වරුන්ගේ ප්‍රධානතම ඉලක්කය වෙලා තියෙන්නේත් අපේ දුරකථනයි. හැබැයි ගැටලුව තමයි ගොඩක් දෙනෙක් Tamanගේ දුරකථනය හැක් වෙලා කියලා දැනගන්නේ සේරම සිද්ධ වෙලා ඉවර වුණාට පස්සේ. ඉතින් ඔබේ දුරකථනයත් හැක් වෙලාද කියලා සැක හැර දැනගන්න පුරුවන් ප්‍රධාන සලකුණු කීපයක් ගැනයි අද අපි කතා කරන්නේ. පළවෙනි සහ ප්‍රධානම දේ තමයි අසාමාන්‍ය ලෙස බැටරිය බැසීම සහ දුරකථනය අධික ලෙස රත් වීම. ඔබ දුරකථනය පාවිච්චි නොකරන වෙලාවටත් බැටරිය වේගයෙන් ඉවර වෙනවා නම් නැත්නම් නිකන් තියෙද්දිත් රත් වෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ පසුබිමේ කිසියම් හොර මෘදුකාංගයක් ක්‍රියාත්මක වෙමින් ඔබේ දත්ත බාහිර සේවාදායකයන් වෙත යවනවා කියන එකයි. ඒ වගේම ඔබේ මොබයිල් ඩේටා ඔබ පාවිච්චි නොකරම අසාමාන්‍ය විදිහට ඉවර වෙනවා නම් ඔබ බාගත නොකරපු අමුතු ඇප්ස් වර්ග ස්වයංක්‍රීයව දුරකථනයේ දකින්න ලැබෙනවා නම් නැත්නම් තිරේ මත නිතරම අමුතු පොප් දැන්වීම් වැටෙනවා නම් ඔබේ දුරකථනය අනතුරක තියෙන්නේ. තවත් වැදගත් සලකුණක් තමයි ඔබ නොයවූ පණිවිඩ සහ ඇමතුම් වෙනත් අයට ගොස් තිබීම. ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද? හැකර්වරු ප්‍රධාන වශයෙන්ම ක්‍රම 3ක් පාවිච්චි කරනවා. එකක් WhatsApp හෝ SMS හරහා එන ව්‍යාජ ලින්ක්ස් ක්ලික් කරන්න සැලැස්වීම. දෙවෙනි එක නිල ඇප් ගබඩා වලින් බැහැරව වෙනත් වෙබ් අඩවි වලින් මොඩඩ් හෝ ක්‍රැක්ඩ් ඇප්ස් භාගත කිරීම. තුන්වෙනි එක පොදු ස්ථානවල තියෙන මුරපද නැටි අනාරක්ෂිත පබ්ලික් Wi-Fi ජාලයන්ට සම්බන්ධ වීම. යම් හේකින් ඔබේ දුරකථනය හැක් වෙලා කියලා සැකයක් මතුවුනොත් වහාම කරන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. පළමුවෙන්ම වහාම මොබයිල් ඩේටා සහ Wi-Fi විසන්ධි කරන්න. එවිට හැකර්වරයාට දුරකථනය පාලනය කරන්න තියෙන ඉඩ ඇහිරෙනවා. ඊළඟට සෙටින්ග්ස් වෙත ගිහින් ඔබ හඳුන්නේ නැති සියලුම ඇප්ස් වහාම අන්ඉන්ස්ටෝල් කරලා දමන්න. ඒ වගේම වෙනත් ආරක්ෂිත උපාංගයක් පාවිච්චි කරලා ඔබේ ප්‍රධාන ඊමේල්, බැංකු ඇප්ස් සහ සමාජ මාධ්‍ය ගිණුම්වල මුරපද වහාම වෙනස් කරන්න. මේ කිසිම දෙයකින් ගැටලුව විසඳෙන්නේ නැත්නම් අවසාන පීවර විදිහට දුරකථනය ෆැක්ටරි රීසෙට් එකක් කරන්න. ඒකෙන් සියලුම වෛරස් සහ හොර කෝඩයන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අනාගතයේදී මේ වගේ කරදර වලින් බේරෙන්න නම් සෑම විටම ඔබේ දුරකථනයේ මෘදුකාංගය OS සහ apps නිරන්තරයෙන් අප්ඩේට් කරන්න. නිල ඇප් ගබඩා පමණක් භාවිත කරන්න. ඒ වගේම හැම වැදගත් ගිණුමකටම 2-factor authentication සක්‍රිය කරලා තියාගන්න. ඩිජිටල් ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටීම මෙවැනි තාක්ෂණික මංකොල්ල කෑම් වලින් බේරෙන්න තියෙන හොඳම මාර්ගයයි. නැවත හමුවෙමු. ස්තුතියි. Visit www.pariganaka.com. For centuries, we built tools to help us think. Now, we are becoming the tool.